Fuck off. 12th one. So fill the word. නරක වචන නැද්ද? නෑ. නරක වචන නරකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වරි ඕන දේ නරකට පාවිච්චි කරන්න පුළුවන්, හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ fuck off කියලා කියන්නේ? Fuck off. Fuck off. Fuck off කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියනනේ යන්න කියනවනේ. Go away යන්න මෙතනින් එහාට. තව චුට්ටක් තරහා ගියාට පස්සේ කියනවා get out. Get out. හොඳටම තරහා ගියා. ඵලයන් යන්න. Fuck off. Fuck off කියලා කියන්නේ මෙන්න මෙහෙම යන්න කියනකොට තේරෙනවද? Fuck off කියලා කියන්නේ ඵලයන් යන්න. ඵලයන් යන්න. නිකන් නේද? ඵලයන්. Get out. Get out. Get off my side. මගේ දැහැගෙන පිටේ ඵලයන් යන්න. Get off my side. Get off my side කියලා කියන්නේ get out of my side. Get off my side කියලා කියන්නේ මගේ දැහැට නොපෙනී ඵලයන්. මගේ දැහැගෙන පිටේ ඵලයන් යන්න. Get off my side. ඊට වඩා සරයි මේක. Fuck off කියන්නේ ඵලයන්ම යන්න. I think හොඳටම මල්ලම පැනලා දිනලා කියන්න මුලුවන් මේකෙන් ඈ. අවුලක් නැහැ. වැරදි වචනයක් නෙමෙයි මේක. හරි. ඉන්ෆෝමල් ස්ලෑන් එකක් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ඔෆිෂියලි පාවිච්චි කරන්න බෑ. ඉතින් කොහොමද get out කියන එකවත් දාන්න පාවිච්චි කරන්නේ නැහැ නේද? හා. හොඳටම බොසාට තරහා ගියාම ඉතින් get out කියලා කියනවා. ඊට වඩා මල පැනනහම ආයි මොනවා හරි ජරාම වැඩක් කරලා ඉතින් මේක දාලා කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් UK වල මම දැන් දැකලා තියෙන දේ තමයි මිනිස්සෙක් වචන 10ක් කතා කරොත් 9ක මේ වර්ඩ් එක තියෙනවා. හැබැයි එක එක අර්ථයෙන් වලින් එක එක අර්ථය වලින් එක එක අර්ථයන් වලින් කියන්නේ ඒක අර නරක අදහසකින් නෙමෙයි කියන්නේ. මගුල, කෙහෙම්මල, රෙද්ද කියනෝ නේද අපි? ඒ කියන්නේ ඒ අපි සිංහලෙන් කතා කරන ඒ අර්ථයම තමයි මේකේ තියෙන්නේ. වෙන අර්ථයක් නෙමෙයි. ඒ කියන්නේ ඔක sexual intercourse එකටත් පාවිච්චි කරන්න පුළුවන් නේ. එහෙම අර්ථයක් නෙමෙයි තියෙන්නේ. දැන් අපේ ලංකාවේ නම් ඒක කුණුහරුපයක් විදිහට පාවිච්චි කරනවානේ. කුණුහරුපයක් විදිහට පාවිච්චි කිරීම නෙවෙයි මෙතන වෙන්නේ. මෙතන සාමාන්‍ය මේක normalize වෙලා තියෙන්නේ මේ භාෂාව තුළ ඉංග්‍රීසි භාෂාව තුළ මේක තියෙනවා. දැන් ඔයා ඉංග්‍රීසි මූවි එකක් බලන්නකො. ඉංග්‍රීසි මූවි එකක් බලනකොට මේ වචන නැති වචන මේ කන්වර්සේෂන් එකක් හොයාගන්න පුළුවන්. නැහැ. එතකොට ඔයා හිතන එතන කුණුහරුපයක් කියන්නේ කියලා. නෑ. එතන කුණුහරුපයක් නෙමෙයි එතන මීන් කරන්නේ. හරිද? මොන මගුල, රෙද්ද අර ඒ වගේ අදහසක් තමයි එතනින් ගන්න. සිංහල භාෂාවෙන් ගත්තොත් ඔය අදහසක්. මගුල, රෙද්ද කියන අදහස ගන්න පුළුවන්. ඒ අදහස. ඊළඟ බලන්න. Number 13. I fuck up my exam. I fuck up my exam. ඒ කියන්නේ මම exam එක කාගත්තා කියන්නේ. මම exam එක කාගත්තා. I fuck up my exam කියලා කියන්නේ මම exam එක කාගත්තා කෑවා. I fuck up my exam. I fuck up my exam කියලා කියන්නේ මම exam එක අනාගත්තා. අනාගත්තා. නැත්තම් කාගත්තා. යෝ මම exam එක අනාගත්තා බං. I fuck up my exam. මම exam එක කාගත්තා. I fuck up my exam. කාගත්තා අනාගත්තා. චොර කරගත්තත් කියනවා අපි. චොර කරගත්තා කියන්නේ. හරි චොර කරගත්තා කියනත් පුළුවන්. I fuck up my exam. මම exam එකේ චොර කරගත්තා. කාගත්තා නාගත්තා. නාගත්තා කියනත් පුළුවන්. I fuck up my exam. බලන්න මේ සිංහලෙන් කියන අදහස ඔක්කොම අපිට කියන්න පුළුවන් තනි වචනකින්. fuck up. කාගත්තා නාගත්තා ඇනගත්තා. මම exam එක ඇනගත්තා. දැන් ලංකාවේ කෙනෙක්ට අනුව මේක මේ කුණුහරුප කියන මේ එරා මොනවද බං මේ පන්තිවල උගන්වන්නේ කුණුහරුප ගන්නවා. ඇයි එහෙම කියන්නේ උන් දන්නේ කුණුහරුපයක් විතරයි. fuck කිව්වහම උන්ට හිතෙන්නේ මේක කුණුහරුප. ඇයි උන් දන්නේ ඒ තේරුම විතරනේ. උන්ගේ මයින්ඩ්සෙට් එකේ තියෙන මේක කුණුහරුපයක්. ඇයි කුණුහරුපයට තමයි උන් ඒක පාවිච්චි කරන්නේ. වෙන කිසිම භාවිතයක් දන්නේ නැහැ. ඉතින් ඒකින මොන හරි වීඩියෝ එකක් දාපු ගමන් බයින්න. ඇයි බයින්නේ උන් ගෝත්‍රිකයෝ. හරි. උන් අර ලිං අසරලා ඉන්නේ මැඩියෝ. උන් දන්නේ නැහැ මේ ලෝකයක් දැකලා නැහැ. ඕවද උගන්වන්නේ උඹලා මොනවද දන්න මගුලක් නැහැ උන්. හරි. එතකොට දැන් මේකන තව එකක් තියෙන මකප් කියලා කියන අපි. මකප් ද එක්සෑම් කියනත් පුළුවන්. I muck up my exam. ඒක තව චුට්ටක් polite චුට්ටක් ඈ. මේක නිකන් polite නෑ ඉතින්.
හරිද? මේවා informal casual spoken English මේවා. මේ කතා කරන හැබැයි officially කතා කරන්නේ නැහැ. හරිද? අපි දැන් ලංකාවේ කතා කරන කෙල වුණා බං exam එක. මං කෙල කරගත්ත බං exam. මේ කෙල වුණා කියන්නේ මෙන්න fuck up. I fuck up my exam. මම exam එක කෙල වුණා. මගේ exam එක කෙල වුණා. I fuck up my exam. මම exam එක යනගත්තා. I fuck up my exam. මම exam එක නාගත්තා. කාගත්තා. ඔය ඔක්කොම ටික ගන්න පුළුවන්. fuck up. ඔයිට වඩා චුට්ටක් polite විදිහට කතා කරන්න ඕන නම් දාන්න muck up. I muck up my exam කියන්නත් පුළුවන්. ඊළඟනේ තියෙන්නේ. ඊට පස්සේ නේද I muck up my exam. මේකට පාට ඕනනම් කියන්න පුළුවන් muck up. muck up. හරිද? fuck up එකට ටිකක් ඊට වඩා polite විදිහට කතා කරන්න ඕන නම් ඊට ටිකක් හොඳට කතා කරන්න ඕන නම් muck up දාගන්න. right. I fuck up. I muck up. තව කියන screwed up කියලා කියනවා. I screwed up my exam කියනත් පුළුවන්. right. screwed up කියන්නේ මේ ඇනගත්තා, නාගත්තා, කාගත්තා කියන දහසම තමයි. හරි. මේව ඉගෙන ගන්න. right. නැත්තම් හිතන්නේ සුද්දෙක් කතා කරද්දී ඔයා හිතන්නේ මේව දන්නේ නැති උන් හිතන්නේ මේ සුද්ද මේ කතා කරන්නේ කුණුහරුප. මුන්ට කිසි සදාචාරයක් නැහැ. මුන් මේ කුණුහරුපමයි කතා කරන්නේ. නෑ කුණුහරුප නෙමෙයි ඒක තමයි ලැන්ග්වේජ් එක. දැන් අපි ලංකාව කතා කරන්නේ ඇනගත්තා, කාගත්තා, නාගත්තා ඒවත් කුණුහරුපද නෑනේ. all right. that's the language. ඊළඟට number 15 I'm knackered.